ඉපදුන නිසයි මේ හැම දුකකම මුල. අපි කියන්නේ උඹලා ඉන්න තැනක නම් ඉපදෙන්න එපා. ඒ කියන්නේ නුඹලා ඉන්නේ නැති තැනක ඉපදෙන්න කැමැති. ඉපදීම දුකක් කියලා හිතන්නේ නැහැ. ඊට සමහර අය කියනවා මේ ඉරිසියාකාරව මැද නම් ඉපදෙන්න එපා. එහෙනම් ඉරිසියාව නැති අය ළඟ ඉපදීම විසඳුමක් කියලා හිතන්නේ. වැරදුනා. ඊට සමහර අය බොන මිනිස්යන්ගෙන් දුක් විඳින කාන්තාව හිතනවා බොන මිනිහෙක් නම් ආයෙනම් සංසාරෙට ලැබෙන්න එපා. ඒතර බොන් නැති මිනිහෙක් ඉන්න ජීවිතයක ඉපදෙන්න කැමති. මිනිසුන්ගේ ප්‍රාර්ථනාව තියෙන්නේ දුකම මේ සංකා. දුකෙන් නිදහස් වීම නෙවෙයි. උදේ ඉඳලා හැන්දෑව වෙනකල් වැඩ කරන මිනිස්සයා කල්පනා කරනවා මෙහෙම ජීවිතයක් මොකටද මට? ඒතර උදේ ඉඳලා හැන්දෑව වෙනකල් වැඩ කරන්නේ නැති ජීවිතයක් හිත ඇතුලේ තියෙනවා. අපි එක දුකක් එපා කියන්නේ තව දුකක් අල්ලගෙන. ඔයාලගේ හිත දිහා බලන්න. ඔබගේ ප්‍රාර්ථනා දිහා බලන්න. ඉපදීම දුකක් කියලා විශ්වාස කරනවාද කියලා. ඉපදීම දුකක්. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් එක්තරා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි දුක කියන්නේ මොකද්ද? සැප කියලා කියන්නේ මොකද්ද කියලා මට තේරුම් කරලා දෙන්න. බ්‍රාහ්මණය ඉපදීම දුකක්. ඉපදීන්නේ නැති එක සැපක්. බ්‍රාහ්මණය උපන් කෙනාට තමයි සීතල කියන එක දැනෙන්නේ. උණුසුම කියන එක දැනෙන්නේ. බඩගින්න දැනෙනවා. පිපාසය දැනෙනවා. ඉපදුන නිසා තමයි අවියායුධෙන් පහර කන්න සිද්ධ වෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඉපදුන නිසා තමයි වටේ පිටේ ඉන්න ඥාතින් ඇවිල්ලා විටින් විට ඔළුව අවුල් කරන්නේ. ඥාතින් තමාව කුපිත කරවන්නේ උපන් නිසා. ඔයාලා යසට සැනසille ඉන්න වෙලාවක් බලන්න කවුරු හරි ඇවිල්ලා ඔළුව අවුල් කරනවා. අපිට හිතුන්නේ උපන් නිසා කියලා. මැසි මඳුරෝ කන්නේ පවා මේ වැස්සට තෙමිලා අවුවට කරවෙලා දුකක් එනවනම් ඒ ඔක්කොම ඉපදුන නිසා. ගෙයක් නැති ප්‍රශ්න, හරියම ඥාතියෙක් නැති ප්‍රශ්න, හරියම රස්සාවක් නැති ප්‍රශ්න මේ ඔක්කොම ඉපදුන නිසා. ඉපදීම දුකක්. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, වයසට යෑම දුකක්. ඒ දුකත් එක්ක තමයි අපි සටන් කරන්නේ කොණ්ඩේ පාට කර කර, හම පාට කර කර, බෙහෙත් වර්ග ගන්න ගමන්, ව්‍යායාම කර කර ජරාවට යන්නේක වළක්වා ගන්න තමයි අපි සටන් කරන්නේ. වයසට යෑම දුකක්. වයසට ගිහිල්ලා කකුල පන නැතුව යනවා. තියෙන තැන නෙවෙයි අඩිය තියන්නේ. කොණ්ඩේ වැහිලා යනවා. ඇඟපත වෙවුලටනවා. තමන්ගේ බත්පතෙන් තමන්ට බත් ටික කන්න බැරුව යන දවසක් එනවා. මේ දත්වල ගැලවෙන දවසක් එනවා. කොන්ද කුදු වෙලා යන දවසක් එනවා. වයසට යෑම දුකක්. තමන්ගේ මල මුත්‍රා තමන්ට හොදක් ගන්න පිරිසුදු කරගන්න බැරුව යන දවසක් එනවා. තමන්ගේ නිර්වත ලෝකෙට පෙන්වන්න දෙන දවසක් එනවා. වයසට ගිහිල්ලා කියන දේ ඇහෙන්නේ ඇහෙන දේ පේන්නේ තොලකොට හොල්ලන දේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ වයසට ගිහිල්ලා. වයසට යෑම දුකක්. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ. ලෙඩවීම කියන එක දුකක්. අපි පතනවා අනේ ලෙඩක් නම් එපා. ලෙඩ නැතුව ඉපදෙන්න කැමති. මේක දුකක් කියලා තේරුම් ගන්න කැමති නැහැ. මේ බුද්ධ ශාසනයේ ලෙඩවීම නිසා මේ ලෙඩේම අවබෝධ කරගෙන රහත් වෙච්ච අය ඉන්නවා. පූතිගත තෙස්ස තෙරුම් මුළු ඇඟේම ගෙඩි හැදිලා ඕජාව වැగిරිලා සිවුර ඇඟට ඇලුනා ලෙඩනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උණු වතුරෙන් දෝවණය කරලා සිවුර පොරවලා මේ කයේ ස්වභාවයම ප්‍රකට කළා. එයින්ම අරහත් වෙටපත් වුණා. ලෙඩම තමන්ගේ නිකලෙස් භාවයට මාවතක් වුණා. අපි ලෙඩ නැති ජීවිතයක් පතනවා.
එතකොට දුක නැති කරගන්න හදනවා පැතීමෙන්. ලෙඩ වෙන ජීවිතයක් අපි කාටත් උරුමයි. මරණම්පි දුක්ඛං. මරණය දුකක් කියලා විශ්වාස කරන්නේ කවුද අද කාලේ? මිනිස්සු හිතන්නේ මරණය ප්‍රශ්නයකට විසඳුමක් කියලා. අනේ මම මැරිලා යන්නේ නෑනේ. ඔයාලටත් හිතිලා ඇති. අනේ මම මැරිලා යන්නේ නෑනේ. ඒ කියන්නේ මේ දුකට විසඳුම මරණය කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ දුකට විසඳුම මරණය කියලා නෙමෙයි. මරණය දුකක් කියලා. මේ පින්වතුන්ට පුළුවන් වුණොත් කියවගන්න පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මරණයේ දිනපොත කියලා ලස්සන පොතක් ලියලා තියෙනවා. මේ යන්න උන්ගේ අප්‍රකට කතා සටහන්. ඒ පොත කියවුවට පස්සේ මනුස්ස ලෝකේ තප්පරයක් ජීවත් වීමේ වටිනාකම තේරෙනවා. මේ ජීවිතේ නම් මොකක් හරි දුකයි කියලා වහ ටිකක් හරි කාලා මැරිලා ගියා කියන්නකෝ. ඒ කෙනා උපදිනවා නිරේ. නිරේ උපන් කෙනාට සියදිවි හානි කරගන්න පුළුවන්ද? යකඩ ගුලි වලින් චප්ප කරද්දින්වත් මැරෙන්නේ නැහැ. ගිනිගත් යකඩ කරත්ත වලින් චප්ප කරද්දින්වත් මැරෙන්නේ නැහැ. මේ දුර්ලභ අවස්ථාවක් සුගතියට එන්න ලැබිච්ච වෙලාවේ මරා ගන්න පුළුවන්. නිරේ ඉපදුනොත් යම පල්ලු කුළු ගෙඩි 60000කින් ගැහුවත් මැරෙන්නේ නැහැ. ප්‍රේතයාට සියදිවි හානි කරගන්න බෑ. ප්‍රේතයන්ට මතුරලා බෝතලයකට දාලා ප්‍රේතයා මුහුදට දානවා බෝතලේ. මනුස්ස ලෝකේ නම් දවස් 7ක් කන්න බොන්න නැතිකොට මැරෙනවා. අර ප්‍රේතය අවුරුදු 1000 ගණන් ඉන්නවා මැරෙන්නේ නැහැ. එතකොට මෙතනින් දුක් විඳලා බෑ. සියදිවි හානි කරගන්න ඕන මැරෙන්න ඕන කියලා මැරෙන කෙනා ඊළඟට යන්නේ නිරේට නම් එයාගේ මරණය කියන්නේ නිරේ දොරටුව විවෘත වීමයි. මෙහි දුක් විඳින එක මේක එපා මීට වැඩි නිදහසක් ඕන කියලා මැරෙනවා නම් එයා ඉපදෙන්නේ තිරිසන් ලෝකෙන් නම් කුෂ්ඨ හැදිච්ච බල්ලෙක් පණුවෙක් වෙලා. ඒ තිරිසන් ලෝකෙට දොරටුව විවෘත කර ගැනීමයි. මරණය කියන්නේ ජීවිතේ ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි. ඒවට අපිට හිතෙන්නේ අපි මැරිලා යන්නේ නැහනේ. මැරුණා නම් කියනවා උඹලට දැනෙයි මම මැරිච්ච දවසක. මිනිස්සු කියනවා. මිනිස්සු මරණයෙන් අනිත් අයට පාඩම් උගන්වන්න හදනවා. අම්මලා මේ දුක් විඳින අම්මලා වගේ කටින් ඔක පවුලේ බරම කරට ගත්ත අම්මා පවුලේ බරම කරට ගත්ත තාත්තගේ කටින් යන වචන ඕවා. උඹලට දැනෙයි මං නැති දවසක. ඒ කියන්නේ මගේ මරණයෙන් උඹලට පාඩමක් ඉගෙන ගන්න ලැබෙයි කියලා. පාඩම ඉගෙන ගන්න යාලා නෙවෙයි තමන්. තමන්ගේ මරණය කියන්නේ ඊළඟ උපතේ දොරටුවයි. මරණය කියන්නේ දුකට විසඳුමක් නෙවෙයි. මරණය කියන්නේ දුකයි. දුක්ඛාරය සත්‍ය මරණය කියන්නේ. හොඳට කල්පනා කරන්න. මරණය කියන්නේ දුක්ඛාරය සත්‍ය. මිනිස්සු ලේසියෙන් මැරෙන්න හදනවා. මැරෙන්න එක එක ක්‍රම හොයනවා. නමුත් මරණය කියන්නේ දුක කියලා අවබෝධ කරන්නේ කවුද? ඊළඟට මරණම්පි දුක්ඛං. පී අපි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියං හා එකතු වීම දුකක්. අප්‍රියං හා එකතු වීමේ දුක පුපුරා යෑම තමයි පෞල් කඩාකප්පල් වීම. පෞල් කඩාකප්පල් වෙච්ච මේ ලෝකේ කී දෙනෙක්ගෙන් එක්කෙනෙක්වත් මේ වනාහි දුක්ඛාරිය සත්‍යයි කියලා අවබෝධ කළාද? අප්‍රියං හා එක්වීම දුකක් කියලා හිතන්නේ. ඊට පස්සේ ළඟදීන් උපාසිකාවක් ලියමනාවක් කියවලා පොල් ගහවලට පිටු 14ක් තරුණ ගෑනු ළමයි. මිනිහා නිසා අන්ත දුක් විඳලා රැයට බත් ටික උයනකොට උයලා ඉවර වෙනකොට ඒ බත් මුට්ටිය අරන් ඔළුවේ ගහනවා. කිහිවලින් ඇදගෙන කෙල්ල ඇදගෙන යනවා මිදුලේ. කොස්සෙන් එලිපත්තින් ගහනවා. මේ කෙල්ල තමයි රස්සාව කරලා කන්න බොන්න ගෙනත් දෙන්නේ. එච්චර වද දෙන්න මෙයා කියන්නේ මං ඔයාට ආදරේ ඔයා මාව තේරුම් ගන්න කියලා මෙයා කියනවා.
කොහොම දවසක් හිටපියතොට මම අද දෙන මේ වදේ බලන්න කියලා ඉතින් මිනිස්සයා ගියා මම හිතේ බීලා යන්නේ නැත්තේ. යනකොට ඇක්සිඩන්ට් වුණා. මිනිහා මැරුණා. මෙයා එදා ඉඳලා දානේ දිදි සොළොස් මස්ථාන වැඳ වැඳ කියනවා පින් දෙනවා ස්වාමියාට. මේ පින් අරන් ඔයාව මාව තේරුම් ගන්න මම ඔයාට ආදරේ කියලා. දැන් මම අපිට ලියුම එවලා තිබ්බේ එයාගේ ආදරේ ස්වාමියාට දැනෙන්න සලස්වන්න ක්‍රමයක් තියෙනවද කියලා අහන්න. මේ ලෝකේ මිනිස්සු පිහිටලා ඉන්නේ දුක මත. මිනිස්සු ඇවිත් පොළොව මතනේ අපි දැන් පිහිටලා ඉන්නේ. දුක මත පිහිටලා ඉන්නේ. යන්නේ ඉන්නේ ඇවිදින්නේ හැම ඉරියව්වම පවත්න්නේ පොළොවේනේ. ඒ වගේ දුක මත තමයි ඉන්නේ. හැම තැනකම දුකට වැටෙන එකමයි තියෙන්නේ. දුක නැමැති මඩ ගොහරුවේ එරිලා එක කකුලක් උඩට ගන්න අනික් කකුල තියන්නේ මඩ ගොහරුවේම තමයි. අර ගෑනු කිනා අර මිනිස්සයාම පතනවානේ. අප්‍රියන් හා එකතු වීම දුකක් කියලා දන්නේ. ඔය සමහර කොල්ල කුරුට්ටු ඉන්නවා. ගෑනු ළමයිට ආදරේ. අනිත් අයට ඒ එහෙම නැත්නම් ඒ ගෑනු ළමයිට කොල්ල අප්‍රියයි. දැන් එතකොට අර ගෑනු ළමයාටත් දුක. එතකොට හිතන්නේ මේකගෙන් තියෙන කර්මය කියලා. වදේ කියලා. අප්‍රියන් හා එක්වීම දුකක්. ඒක අවබෝධ කරන තා සංසාරයෙන් නම් ගැලවෙන්නේ නැහැ. මේක හිතට දාගෙන තියාගන්න ඕන. Tamanට ප්‍රශ්න එනකොට හිතට අවවාද කරන්න ඕන බණපදයෙන්. එතකොට මේ දුක් සහිත ලෝකේ අඬන්න නැතුව ඉන්න පුළුවන්. ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. ළඟදීන් තරුණ පුතෙක් කතා කරලා මගේ අම්මේ අඬනවා එයා ගොඩාක් ආදරය කරපු ගෑනු ළමයා ඉක්මනට වෙනස් වුණා කියලා. ඉතින් දුක් ගැනවිල අහලා ඊට මං කිව්වා හරි. දැන් බණ කිව්වට හිතේට යන්නේ නැහැ. ඊට මං කිව්වා හරි. බෝධි පූජා හතක් තියාපන්. හතක් තියන්නේ කෙල්ලපතල නෙමෙයි හිතේ දුක නැති වේවා කියලා. ඔන්න ආය 7 වෙනි දවසේ ආය කෝල් එකක් ගත්තා. බෝධි පූජා හත තිබ්බා කියලා. මේක මොනවා කිව්වද දන්නේ නැහැ. මං අහුවා දැන් කොහොමද? පිච්චෙනවා කිව්වා. පිච්චෙනවා කිව්වා. ඇත්තටම ප්‍රියංගෙන් විඳීමේ දුක හදවත පුච්චනවා. දවනවා. ඒක ලොකු ශෝකයක්. ඊට පස්සේ මං අවසානයේ හුවා තවත් කරුණ කිව්වා මේක අහන්නෙම නෑ ශෝකෙම තමයි කියන්නේ. එයා එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. ගෙදරින් ප්‍රශ්නයක් ඇති. මං කිව්වා දැන් උඹට දුකනේ ප්‍රශ්නේ. පුතා ඔයා දන්නේ නැතුණාට ඔයා දුක් විඳින්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන ශ්‍රද්ධාව නැති නිසා. ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. ඕක කාටවත් දැනෙනවා. තමන් ආදරය කරපු කෙනෙක් වෙනස් වුණාට පස්සේ හදවත පිච්චෙන්නේ නැති කාගේද? ඒක දුකක්. බුදුරජාණන් වහන්සේ මේක දුකක් කියලා වදාලා කියලා පිළිගනින් කිව්වා. ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. ඒකට විසඳුම අනිත් අයට කියන එක නෙවෙයි. ඒකට විසඳුම බෝධි පූජා තියෙන එක නෙවෙයි. දුකට විසඳුම දුක අවබෝධ කිරීම. එතකොට යා තවත් බන්ධනයකට හිත කැමති වෙන්නේ නැහැ. ඇත්තටම මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා අවබෝධ වුණොත් ඔය ගෑනු ළමයි පිරිමි ළමයි වෙන් වෙලා මාස ගණන් දුක් විඳින්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඊළඟ මාසේ තව කොල්ලෙක් එක්ක තව කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. ඊළඟ මාසේ දුක් වෙනවා. තමන්ම බලෙන් දුක පටලවාගෙන අඬ අඬ වැළපි වැළපි යන්න සිද්ධ වෙනවා. දුක අවබෝධ නොකරන තාක්කල්. මං කිව්වා පුතා අපිට මේ ශෝකේ එන්නේ දුක එන්නේ වැළපීම එන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැති නිසා. මල ගෙදරක කොච්චර අඬනවද ඇයි මැරුණේ කියලා. උපන් සත්වයා මැරෙනවා කියන බුද්ධ වචනේ පිළිගත්තේ නැහැ. අපේ ආත්මතු පරම්පරාවක් මැරුණනේ කියලා අතීතයට හිත යොමු කළවත් කවුරුත් මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැහැ. උපන් සත්වයා මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැති නිසා
බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ නැති නිසා මරණයේදී අපි හඬනවා වැළපෙනවා. ඇයි ඔයා ගියේ කියලා. ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියන එක විශ්වාස කරන්නේ නැති නිසා, හිත පිළිගත්තේ නැති නිසා අපි ලෝකයට අද්දික් කරනවා. ඇයි ඔයා මට දුක් දුන්නේ? මං ඔයාට මෙච්චර ආදරෙන් ඉඳලා ඇයි ඔයා මට දුක් දුන්නේ? ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරෙන්නේ නැහැ. ඒ හැරෙන්නේ නැති තාක් විඳවා හිටපල්ලා. මේක පිළිගන්න බැරි තාක් බුදු බණ පදයක් හදවතේ රැඳුණා නම් බණ සිහි කර කර වැටෙන කඳුළු පිහදා ගන්න පුළුවන්. මේක ආර්ය සත්‍යයක්. මේ ලෝකේ මැරෙන්නේ සිංහලයෝ ටික විතරක් නම්, බුද්ධ ධර්මයේ කට්ටිය විතරක් නම් මැරෙන්නේ. අපිට මේ බුද්ධ ධර්ම බොරුවක් කියලා කියන්න පුළුවන්. සියලු දෙනාම මැරෙනවා නේ. ආර්ය සත්‍යයක් කියන්නේ ඒකයි. ලෙඩවීම ආර්ය සත්‍යයක්. සියලු දෙනා ලෙඩ වෙනවා. බලන්න දුක ඔක්කොටම එක එක විදියට එද්දී විසඳුම් වෙන විදියට හොයනවා. එක එක ආගම් වලින් විසඳුම් හොයනවා. එක එක දේවාල වලින් විසඳුම් හොයනවා. එක එක තැන් වලින් විසඳුම් හොයනවා. හැබැයි එක දුකක් තියෙන්නේ. ලෙඩවීම නැමැති දුක. වයසට යෑම නැමැති දුක. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක. අප්‍රියංග හා එකතු වීමේ දුක. මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා විශ්වාස කරන්න බැරි නිසා අනේ ඇයි ඔයා මට දුක දුන්නේ කියලා එයාව යාළු කරගන්න කොයි තරම්නම් දේවල් කරනවද? අවසාන යంత్ర මන්ත්‍ර පවා කරනවා. බලන්න ආරි සත්‍ය අවබෝධ කරගන්න බැරි නිසා මිත්‍යා දෘෂ්ටියටම ගිය හැටි. දැන් සමහර අය ඉන්නවා ඇඬු කඳුලින්. සමහර කෙල්ලෝ ඉන්නවා ඇඬු කඳුලින්. සමහර කොල්ලෝ ඉන්නවා ඔහේ ෂොක් වෙලා. මෝනේ දුක වැක්කිරෙනවා. හිතෙන් තනිකමක් හදා ගන්නවා. ඇයි මාව කාටවත් තේරෙන්නේ නැත්තේ? ඇයි ඔයාලා මාව තේරුම් ගන්න නැත්තේ? ඇයි මට මෙහෙම වුනේ? මම දවසක් දැක්කා එක ළමයෙක්ගේ මෝනේ ලොකු ලපයක් තියෙනවා. එතකොට එයාගේ ෆෝන් එකට දාගෙන තියෙන්නේ ඒ වගේම ලපයක් තියෙන පිටරට ළමයෙක්ගේ ෆොටෝ එකක්. ඒ කියන්නේ අර ලපෙන් පෑරෙනවා හැම වෙලාවෙම ආසයි ඒකට. ලපෙන් පෑරෙන්න ආසයි. ඊට පස්සේ තනිකමෙන් ඉඳලා තමන් ආදරය කරපු කෙනාට පිවිතුරු ආදරයක් කියලා පෙන්නලා පාර ගන්න ආසයි. මේ කොල්ල කෙල්ල පුදුම ආසාවක් තියෙන දුක් විඳින්න. තනියෙන් හිතනවා, තනියෙන් කල්පනා කරනවා, හිත පෑරෙන දුක එන තැන ගැනම කතා කරනවා. තමන්ගේ හිතෙන් දුක උපදින යම් රූපයක් නිසා නම් ඒ වාගේ රූප ළඟ තියාගෙන ඉන්නවා. දුකට ආසයි. දැන් කවුරු හරි කිව්වොත් අඬලා වැඩක් නැහැ අඬන්න එපා කියලා තවත් අඬනවා. දුකට ආසයි. තම තමන්ගේ හදවතත් එක්ක කතා කරලා බලන්න. පින්වතුනි මේ බණපද අහලා ඉවසන්න, දරා ගන්න. සංසාරේ හැටි ඔහොමයි. සංසාරේ හැටි ඔහොමයි. අසූචි පිරිච්ච වනාන්තරයක් තියෙනවා. ඒ අසූචි පිරිච්ච වනාන්තරේ අඩිය තියෙන තැන අසූචි තමයි. හැම තැනම අසූචි ගඳ එනවා තමයි. හේතුව අපි ඉන්නේ අසූචි වනාන්තරයක නිසා. ඒ වගේ දුක මත පිහිටලා ඉන්නකොට දුක මිසක් ආයේ මොනවද තියෙන්නේ? සමස්තයක් වශයෙන් ගත්තොත් රූපය කියන්නේ දුක, වේදනාව කියන්නේ දුක, සංඥාව කියන්නේ දුක, සංස්කාර කියන්නේ දුක, විඥානය කියන්නේ දුක. දුක තියෙන්නේ අවබෝධ කරගන්න. තමන්ගේ රූපේ තියෙන්නේ අවබෝධ කරගන්න. ඒ වුණාට අපි රූපය අවබෝධ කරගන්න නෙමෙයි, රූපය අඩුපාඩු වෙනවා. දැන් කොණ්ඩේ මදි, දැන් පාට මදි, ඊළඟ ජීවිතේ පාට වෙන්න ඕන. දැන් කටහඬ මදි,
ඊළඟ ජීවිතේ හොඳ කටහඬක් ලැබෙන්න ඕන. කිසිම කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් අයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තව ඕන. සංසාරයේ මෙහෙමයි කියලා හිතෙන්නේ නැහැ නේ. මම කියන්න ගත්තේ සමහර පොඩි ගෑනු ළමයි කොල්ලොත් ඉන්නවා. යක්කු ඇහුණා, ප්‍රේතයෝ ඇහුණා. කිකියා මේ නූල් දාගෙන ඇඟේ මේ වෙලාගෙන යන්ත්‍ර දාගෙන වෙලාගෙන මේ පොඩි උන්නේ කොතන ගියාටද? මේ පුංචි ළමයිගේ තියෙනවනේ, තරුණ ළමයිගේ තියෙනවනේ මේ ජීවිතේ කිලිලොල් බවක්, සතුටක්, hina වෙලා ඉන්නවා කියලා එකක්. ඒකත් නැහැ. නූල් දාගෙන යන්ත්‍ර එල්ලගෙන මම එක ගෑනු ළමයට කිව්වා බලන්න ඔයාගේ කරේ තව නූලක් දෙකක් තිබ්බනම් මාල 7ම හරියි. ඕක ගලවලා දාලා මේ නූල් ටික කඩලා දාලා ඉන්නවා ලස්සනට. ওই තොইল පවිල් කරන සල්ලි වලින් ගන්නවා චේන් එකක්. කරාඹු දෙකක් ගන්නවා. ලස්සනට පැනදලා ඉන්නවා මොන යකාට හරි පේන්න. ඉල්ලගෙන ඉන්නවා. මට අර යකා මේ යකා කියලා. අමනුෂ්‍ය ප්‍රශ්න නැති කාටද? අමනුෂ්‍ය විමානයක වගේ මේ මනුස්ස ලෝකේ අපි ඉන්නේ. මම ඒකට අර පුතේකට උපමාවක් කිව්වා. මං කිව්වා දැන් මේ මනුස්ස ලෝකේ ගොඩාක් දුක පිටනේ ඉන්නේ අපි. තියෙන එකම විසඳුම බුදුරජාන් වහන්සේ සරණ යන එක. ධර්මයේ සරණ යන එක, සංඝ රත්නයේ සරණ යන එක. තුනුරුවන්ගේ ජීවිතේ පූජා කරලා බුදුබණ පදයක් හිත හිතා ඉන්නවා. මං කෝ පුතා සර්පයෝ ගහන වනාන්තරයකට එක්තරා මිනිසෙක් යනවා. හැබැයි එයා යන්නේ සියලු සර්ප විස නසන බෙහෙතක් කාලා. සියලු සර්ප විස නසන බෙහෙතක් කාලා සර්පයෝ ගහන කැලෑවකට ගියාට පස්සේ හැම තැනම අඩියක් ගානේ සර්පයෝ ඉන්න තැනකට ගියාට පස්සේ අඩියෙන් අඩිය සර්පයෝ දෂ්ට කරනවා මෙයාට. මෙයාට බයක් තියනවාද? ඇයි? සියලු විස නසන ඖෂධයක් පාවිච්චි කළා. ඊට පස්සේ ඖෂධයක් නැතුව යනවා සර්පයෝ ඉන්න කැලේකට. ඔන්න දෂ්ට කළා. දැන් බලනවා මොකෙද්ද? එක කුණ කට්ටා. කුණ කට්ටට බෙහෙත් මොනවද? ඒක හොයලා ඊළඟ අඩිය තියෙනට තව එකෙක් දෂ්ට කරනවා. ඒ සර්පයෝ විතරමනේ ඉන්නේ. මේ වගේ තමයි මුළු ජීවිතේම තුනුරුවන්ට පුදලා චතුරාර්ය සත්‍ය සිහි කර කර ඉන්නවා කියන දහං ඖෂධේ ගත්ත කෙනාට යක්කු වැහුණත් යක්කු කරදර කළත් ඒ යකා කවුද කියලා හොයලා ඉන්නේ. ඇයි යා දහං ඖෂධය අරගෙන ඕනේ යකෙක් වැහිද්දෙන් ඕනේ යකෙක් කරදර කරපොදී මම බුදුරජාන් වහන්සේට ජීවිතේ පූජා කරලා ඉන්නවා. තුනුරුවන්ට ජීවිතේ පූජා කරපු නැති නිසා චතුරාර්ය සත්‍ය කල්පනා කරපු නැති නිසා සංසාරේ හැටි මෙහෙමයි කියලා කල්පනා කරපු නැති නිසා ඔළුවේ කැක්කුමක් ආවට පස්සේ හොයනවා මොන යකාද ඔළුව මිරිකුවේ. බඩේ කැක්කුමක් ආපු ගමන් හොයනවා මොන යකාද බඩට රිංගුවේ. හැම ප්‍රශ්නයකටම උත්තර හොයනවා. මේ දේවාලෙට ගිහිල්ලා දෙහි ටික කපාගෙන එනකොට තව මල පෙරේතෙක් ආයඟට ඇවිල්ලා. මේ සර්පයෝ ගහන වනාන්තරයකට ගියා වගේ අමනුෂ්‍යෝ ගහන මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ විසඳුන්නම් හොයලා තේරුමක් නැහැ. බාහිරව මුළු ජීවිතේම තුනුරුවන්ට පුදලා ඉපදීම දුකක්, ලෙඩවීම දුකක් කියලා මේක අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ චතුරාර්ය සත්‍යය. ධම්මචක්කපවත්තන සූත්‍රය චතුරාර්ය සත්‍ය කොටසවත් කටපාඩම් කරගන්න. ඇයි අපි මෙච්චර කාලයක් කටපාඩම් කරගත්තා කරණීයමෙත්ත සූත්‍රය. ඊළඟට දැන් මෑත භාගයේ අඟුලිමාල පිරිත. ඇයි සියලු දේට ආරක්ෂාවයි. පණ බයේ අපි මෙච්චර කාල පිරිත් කටපාඩම් කළේ. ජීවිත අවබෝධයට පිරිත් කටපාඩම් කළේ නැහැ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං කියලා ওই ටික සිහි කළොත් ඕනම යකෙක් මේ පැනලා දුවනවා කියලා මං කිව්වා නම් බනට කටපාඩම් කරනවා. හවුද නැද්ද? හැබැයි මං කියනවා චතුරාර්ය සත්‍ය සිහි කළොත් යම් දවසක දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා සිහි කරන්නේ.
අපි දුකෙන් නිදහස් වෙන්න කැමති නෑ. දුක රැකගන්න කැමති. පණ රැකගන්න කැමති. ඔන්න උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය කළා. මං කියනවා පින්වතුනි එක දිගට පැන් කලයකට පිච්ච මල් 21ක් දාලා 7 වතාවක් පැදකුණු කරලා බෝධියට පැන්වක් කරන්න දින 7ක් අදින් පස්සේ ඔයාලට කිසිම අමනුෂ්‍යෙක් ළඟට කිට්ටු වෙන්නේ නැහැ කියලා මම කියනවා. පින්වතුනි දවස් 7ක් බෝධීන් වහන්සේ පැන් පාසු කරන්න යම් දවසක ඔයාලට නිවන් දකින්න උපකාරී වෙයි කියලා. කවුද ඔක හරියටම කරන්නේ? අර ඉස්සෙල්ලා එක්කෙනා. ඇයි මිනිසුන්ට නිවන් දකින්න නෙමෙයි අදහස තියෙන්නේ. පණ බේර ගන්න. තමා දිහා බලන්න. පණ බේරා ගන්නයි අදහස. ජයශ්‍රී මහ බෝසෙවනේ බුදුරජාන් වහන්සේ මේ වනාහි දුක නම් වාර්ය සත්‍යයි. දුක අවබෝධ කළ යුතුයි කියලා අවබෝධ කළා. ගුරු උපදේශ රහිතව. දුක හටගන්න හේතුව තෘෂ්ණාවයි කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. අපිට ආශාවක් ආවට පස්සේ අපි try කරන්නේ ආශාව ඉෂ්ට කරගන්න. නමුත් ආශාව කියන්නේ දුකේ හට ගැනීම. ඊට පස්සේ ඒ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවද? ඒක තමයි අමා මහ නිවන. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ජයශ්‍රී මහ බෝසෙවනේ බුදුරජාන් වහන්සේ අවබෝධ කළා. එය ප්‍රගුණ කළා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ බෝසෙවනේ අවබෝධ කරපු නිසා තමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ඒ පිප්පලි වෘක්ෂයට බෝධීන් වහන්සේ කියලා කියන්නේ. ගේ උතුම් බෝධීන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ සෙවණ දුම් බෝධියත් පූජනීයයි. එහෙනම් ඒ අවබෝධයේ තියෙන හිත කොච්චර පූජනීයයිද? පින්වතුනි මෙන්න මෙයත් කල්පනා කරලා බලන්න. අපි කවුරුත් ඉපදෙනකොට ඇඟේ නූල් පොටක්වත් නැතුව උපදින්නේ. අපි අම්මා තාත්තා කවුද කියලාවත් දන්නේ නැහැ. එතකොට එහෙම ඉපදුනා අපි මැරෙනකොට අපේ ඔළුවේ කොච්චර ප්‍රශ්න ගොඩක්, කොච්චර බන්ධන ගොඩක් ඔළුවේ තියාගෙනද මැරෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපි ඉපදුනාට පස්සේ අපේ අම්මලා තාත්තලා ගෙවල් තියෙනවා. ඔන්න අපේ ගෙදර. ඊළඟ ආච්චිලා කියලාගේ වතු පිටි තියෙනවා අපේ. කියලා එකින් එක එකතු වුණා. ජීවිතේට අලුත් ප්‍රශ්න එකතු වුණා. අනුන්ගේ ප්‍රශ්න, තියෙන ප්‍රශ්න මදිවට අල්ලපු ගෙදරටත් ඔළුව දාලා බලනවා. එහි මොනවද තියෙන ප්‍රශ්න? ඒවත් මදිවට පත්තරේ අරන් බලනවා රටේ මොනවද ප්‍රශ්න? ඒක මදිවට ටීවී එක දාගෙන බලනවා ලෝකෙ මොනවද ප්‍රශ්න කියලා. ඊට පස්සේ එක එකාගේ තියෙන වංහුන් ටික Facebook වලින් බලනවා. මේ ඔළුව තන්නේ කර කුණු කන්දල්. අනිත්‍යුන්ගේ දුක් ඔක්කොම ෂෙයා කරගන්නවා. තමන් මේ දුකෙන් නිදහස් වෙලාද? තියෙන ප්‍රශ්න මදිවට. තමන්ගේ පවුලත් කැඩිලා අර ටෙලිනාට්‍යයේ පවුල කැඩිලා තියෙන දිහත් අඬ බලාගෙන ඉන්නවා. බලන්න. ඊට පස්සේ ප්‍රශ්න ගොඩ ගහගත්තට පස්සේ අවසානයේ බර වැඩි. දාලා යන්න කැමති නෑ. ඔය රාජ කුමාරවරු 5 දෙනෙක් ඒ රාජ සම්පත්තිය අත්හැරලා මහාන වෙන්න ගියා. ඒ රාජ කුමාරවරු 5 දෙනාගේම වස්තුව මහරජුරෝ භාණ්ඩාගාරයට අරන් ආවා. එතකොට අගබිසව ඇහුවා රජතුමනි මොනවද මේ කරත්ත පුරවලා ගේන්නේ? අර රාජ කුමාරවරුන්ගේ වස්තුව. ඒ රාජ කුමාරවරුන්ට මොකද උනේ? ඒවා අතෑරලා මහාන වුණා. ඊට පස්සේ ඒ නිසා මම ඒව අරන් ආවා. අනේ අර දේවීන් වහන්සේගේ හිතට හිතුණා අනිත් අය අතෑරපු දේවල්, වමෑරපු දේවල් මේ රජා අල්ලා ගන්නවනේ කියලා. ඊට පස්සේ රජාට මේක තේරුම් කරන්න ඕන නිසා බිසව කලේ ගිජු ලිහිණියෝ යන්නේන මේ මාවතක මාලිගාවටත් පේන තැනක උඩ චූටි සිදුරක් තියෙන ලොකු දැලක් මෙහෙම පතුරලා අර කේතුව වගේ උඩ සිදුරක් තියෙනවා. ඒ දැලක් දාලා ඒ දැල යට ඇතුලේ
මස් කෑලි දැම්මා. තුටු අර මස් සුවඳට අර උඩ චූටි සිදුරේ අර කේතුවේ හැදේට දැල ඇතුළේනේ තියෙන්නේ. ගිජු ලිහිණුව ඇතුළට ආවා. ඇවිල්ලා මස් කෑලි කෑවා. මස් කෑලි කන්න අර ලිහිණින්ගේ ඇඟ බරයි. ඒතර කෙලින් උඩට පියඹන්න බෑ ඇලේට පියඹන්නේ. දැන් දැලෙන් එළියට යන්න පුළුවන්ද? සමහර ගිජු ලිහිණියෝ කාපුයෝ වැමෑරුවා. වමාරලා ඇඟ සැහැල්ලු කරගෙන උඩින් ගියා. තව ලිහිණියෝ වමාරුපේවත් කෑවා. කාලා තවත් බර වෙලා දැලටම වැටුණා. දේවින්නාන්සේ රජාට පෙන්නවා. රජතුමනි බලන්න වමාරපු අය නිදහස් වෙලා ගියා. වමාරපු දේවල් කාපු අය දැලේම හිර වුණා. ඒ වගේ අපේ ජීවිත බලන්න එක එක්කෙනා අත්තරින් ඒවා අපි අල්ලා ගන්නවා. දැන් සමහර වෙලාවට එක පුතෙක් මහාන වෙන්න ආවා. අඬනවා අක්කා. අනේ මෙච්චරයි මල්ලි කෙනෙක් ඉන්නේ කියලා. ඊට පස්සේ කරුණ කියලා හිත හදාගන්න බැරි තැන ඉතින් අක්කා මේ පුතා මහාන වුණාට පස්සේ ඉතින් මෙයාලට තියෙන වස්තුවක් ධනයක් ඉඩකඩම් ඉතින් ඔයාටනේ පින් කරගන්නත් පුළුවන්. කඳුළු පිස්සා. සාදු කරදොන පැවිද්දට. කවුරු හරි අතාරින්න දී අල්ල ගන්න ආසයි. ඔය සමහර ගෙවල් වල ප්‍රශ්න වෙනකොට ස්වාමීන් වහන්සේලාට සමහර අයට අපි උපදෙස් දෙනවා කියන්න කෝල් කරලා ඔක විසඳගත්තේ නැත්නම් සිවුරැල්ල එනවා කියලා. එපා එන්න එපා අපි විසඳ ගන්නම් කියනවා. ඇයි ආවොත් ගෙදර දෙන්න වෙනවා. එක එක්කිනා අත්තරිනේවා අනිත් අය අල්ල ගන්නවා. ඔය Facebook වල නිවුස් වල ඔය තියෙන අනිත් අය වමාරුපු ඒවා තව කට්ටිය ගිලිනවා. සංසාරේ මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒ නිසා ජීවිතේ කවදා හරි දවසක මේ ආර්ය සත්‍ය කියන එක සිහි කරන්න. අකුරු ශාස්ත්‍රය ඉගෙන ගත්තා නම් ඒ ඉගෙන ගත්ත එකේ ඵල ප්‍රයෝජනයක් විදිහට දුක්ඛාරි සත්‍ය මොනවද කියලා බණ පොතින් බල ලියන්න. ධම්සක් ප්‍රවචන සූත්‍රයේ තියෙනවා. ඊළඟට කොල්ලන්ට සින්දු පාඩම්. අඩුම තරමේ චතුරාර්ය සත්‍ය හතරවත් කටපාඩම් කරගන්න. ඔයාලට ඉතුරු වෙන්නේ එච්චරයි. නැත්තම් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. අපි මේ දුක හිතට දුක්ඛාරි සත්‍ය මොකක්ද කියලා විමසා හිතට ගත්තේ නැත්තම් ඔය හැම දුකකදීම අපිට අඬන්න වෙනවා. ඉපදෙද්දිත් අඬන්න වෙනවා. ලෙඩ වෙද්දිත් අඬන්න වෙනවා. ඊළඟට මරණයටපත් වෙද්දිත් අඬන්න වෙනවා. ප්‍රියංගෙන් වෙන් වෙද්දිත් අඬන්න වෙනවා. ඇඬිල්ල හැර මේ ලෝකෙ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඇඬීම සල්ලි වලින් වහන්න බෑ. යාන වාහන වලින් වහන්න බෑ. මිනිස්සු දුකෙන් උමතු වෙනවා. බුදුරජාණන් වහන්සේ කාටවත් හොයාගන්න බැරිව තිබුණ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. දුක උරුම කරගෙන ඉන්නේ කියලා මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නේ සමහර අම්මලා කියනවා මම මැරුණා වතුර පොදක් දෙන්න ඉන්නේ උඹලා විතරයි කියලා. ඒ හිතන්නේ අම්මා ඉස්සෙල්ලා මැරෙනවා දරුවෝ පස්සේ මැරෙනවා කියලා. මේ ලෝකෙ කී කෝටියක් අම්මලා තමන්ගේ දරුවන්ගේ මරණ ඇස් වලින් දැක්කද? වැඩිහිටි පිළිවෙලට හාමුදුරුවෝ දනට වඩිනවා වගේ වැඩිහිටි පිළිවෙලට මැරෙන්නේ නැහැ. වැඩිහිටි පිළිවෙලට මැරෙන්නේ නැහැ වෙනවත්නේ. උපන් සත්වයාගේ මරණය කියන එක ඉදිච්ච ගෙඩියක් කුයි වෙලා වැටෙයිද දන්නේ නැහැ වගේ එකක්. ඊට ඊළඟට මේ ළමා අපිට හිතාගෙන ඉන්නවා මේ ළමා විය, මේ තරුණ විය, මේ වැඩිහිටි අපි අවසාන කාලේ පින් කරගන්නවා. දැන් අවුරුදු 5 ළමයා හෙට මැරෙනවා නම් අද ඒ ළමයාගේ අවසන් සමයයි. ඔය තරුණ දරුවන්ට මරණේ හෙට නම් අද ගෙවෙන්නේ ඔයාලගේ අවසන් සමයයි. ඔයාලගේ අවසන් කාලය උදා වෙලා. දැන් බලන්න හෘද සාක්ෂිය. මම යහපත් දේවල් කරපු කෙනෙක්ද කියලා තමන් කතා කරලා බලන්න.
හෘද සාක්ෂිය කියන්නේ මෙහෙමයි. අපි කරපු වැරද්දක් අහුවෙලා මිනිස්සු ගොඩක් මැද මෙන්න ඔය වැරද්දක් කළා කියනකොට අපිට වචනයක් කියන්න පුළුවන්. නෑ බොරු. අපි වැරද්දක් ඉන්ටර්නෙට් එකේ ගියොත් නෑ ඕක එඩිට් කරලා හදලා. ඔය බොරු. කියලා කියන්න පුළුවන්. හෘද සාක්ෂිය කියන්නේ තමන්ට තමන් මතක් වෙනවා. මම මෙහෙම කළා කියලා. ඒතර තමන්ගේ ඇතුළෙන්ම නම් ඒක කියන්නේ කාත් එක්කද ඒක නෑ නෑ කියලා කතා කරන්නේ කාත් එක්කද? හෘද සාක්ෂිය තමන්ගේ ඉදිරියට එනවා. ඒ නිසා තමන්ගේ අතින් වරදක් වෙන්න දෙන්න එපා. තමන් වරදින් නැගී හිටින්න කැමති කෙනෙක් කියලා. තමන්ගේ පව් වැඩවලට තමන් හිතෙන් කැමති නෑ කියලා. තමන්ගේ හදවතට ඔප්පු කරන්න. තමන්ගේ වැරදි වලින් නැගී හිටින්න තමන් උත්සාහ කරන කෙනෙක් කියලා. තමන්ගේ හදවතට ඔප්පු කරන්න. එතකොට එයාට අඩුපාඩු මතක් වෙයි. එතකොට ඇතුලෙන් හෘද සාක්ෂිය කියනවා උඹ උත්සාහ කරනවනේ උනාට. තමන්ගේ වැරද්ද තමන්ට මතක් වෙයි. හෘද සාක්ෂිය කියනවා ඔයා ඒ උනාට ඒකට කැමති නෑනේ. එයාව පුච්චන්නේ නෑ. ඉතින් ඒ නිසා තමන්ගේ හෘද සාක්ෂිය තමන්ගේ ඉදිරියට එනවා. අවසානයේ යමපල්ලු කතා කරනවා. සමහරට පොඩි වැරද්ද. දැන් මේ දවස්වල අපි ධර්ම දේශනාවලදී නිතර මතක් කරනවා. තුනුරුවන්ගෙන් සමාව ගන්න. ඒ කියන්නේ පින්වතුනි අපි බෝධින් වහන්සේ බුදුරජාන් වහන්සේ විදිහට සලකලානේ අද බෝධි පූජා තිබ්බේ පූජා කළේ. දැන් එහෙනම් බලන්න අපි බෝධින් වහන්සේට වඳින්නේ පූජාවක් විතරද? අපි කිමු තරුණ දූල පුතාලා ඇවිල්ලා බෝධින් වහන්සේ නමක් ළඟ චෛත්‍යයක් ළඟ නොපනත්කම් කතා බහ කළොත් එහෙම ඒක තුනුරුවන්ට කරන අගෞරවයක්. සමහර අය කල්පනා කරනවා. ඒ කියන්නේ සමහර අයගේ කල්පනාව නැහැ මේ බුදුරජාණන් වහන්සේ කියලා. චෛත්‍ය බෝධින් වහන්සේ. ඒවා Tamanට තුනුරුවන්ගෙන් වෙන වැරදි. ධර්මය අවබෝධ කරන්න බාධා පිණිස පවතිනවා. චතුරාර්ය සත්‍ය මානසිකාර කරගන්නට බාධා පිණිස පවතිනවා. බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට Tamanගෙන් වැරද්දක් වෙලා තිබීම. එයින් නැගී නොසිටීම. ඒ නිසා ඔයාලා පුරුදු වෙන්න මේ චතුරාර්ය සත්‍ය විමසන ගමන් ජීවිතය ගැන තේරුම් ගන්න ගමන්ම තුනුරුවන්ට මගෙන් වරදක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි මේ පින්වතුන් ධර්ම දේශනා අහනවා නම් මීට කලිනුත් අපි ධර්ම දේශනාවලදී කියලා තියෙනවා. එක තාත්තා කෙනෙක් මරණ මංචකේ ගිනි දැල් පේනවා කියලා කතා කළා. ඒක නැති වුණේ දිරුවන් කමාන් කරගත්තට පස්සේ. එක ළමෙක් හරි දඩබ්බරයි. ගෙදර අම්මා පේන්න බෑ, තාත්තා පේන්න බෑ. ඉතින් ඒ පුතා බෝධින් වහන්සේ ළඟ තෙරුවන් කමා කරගත්තා. එදා ඉඳලා යට ප්‍රශ්නේ හරි ගියා. සමහරවිට මේ Tamanට කුසලයක් සිහි කරගන්න බැරුව අකුසල්ම හිතට එන්නේ Tamanගෙන් තුනුරුවන්ට වෙච්ච වරදක් වෙන්න පුළුවන්. බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට. ඒ නිසා චූටි දරුවොත්, තරුණ පුතාලත්, වැඩිහිටි අයත් මේ උපාසක උපාසිකාවෝ අවංකවම පුරුදු වෙන්න හිතට එකඟවම තෙරුවන් කමා කරගන්න සෑම දවසකම. Taman දන්නේ නැතුව Tamanට වෙච්ච වැරද්ද මරණ මංචකයේදී ගිනි දැල්ලක් විදිහට එන්න පුළුවන්. ඒකනේ රුවන්වැලි මහසෑය 4 පොයට සිල්ගත් උපාසකම්මා ප්‍රේත ජීවිතයක් ලැබලා දැන් ඥාතියින්ට කියනවා මං රුවන්වැලි සෑයට පාදික් කළා කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ විශේෂී කරන පාපේ ඉච්ඡර බලවත්. ධර්මයේ විශේෂී කරන පාපේ බලවත්, සංඝයා විශේෂී කරන පාපේ බලවත්. ජයශ්‍රී මහ බෝධි මණ්ඩපය අද විවෘත කළා. දැන් ඔයාලට ඕන වෙලාවක කියලා බෝධි පූජා තියන්න පුළුවන්. ඒ බෝධි පූජා තියනකොට බෝමලු හොඳට අමන්දලා, පිරිසිදු කරලා, මල් ආසන සුද්ධ කරලා, පහන් දැල්වලා හොඳට පිරිත් කිකිය වඳින්න. වැඳලා ලෙඩකුරුණා සෙත් පතන්න බෝධිය අනුභවයෙන් කළ පිරිත් වල අනුභවයෙන් සුවපත් වේවා කියලා. කවදාවත් බෝමලුවක පාපයක් කරන තැනක් බවට පත් කරගන්න එපා. Tamante එක yaadෙන්නේ නැහැ. ඊළඟට යාළුවෝ එකතු වෙලා එක කේලම් ඕපදූප බෝමලුවක කතා කරන්න එපා. බෝමලුව ඇවිල්ලා ෆොටෝ ගහලා
ඒ වගේ දේවල් වලට හුරු වෙන්න එපා. යම් දවසක ගිනි ජාලාවක් විදිහට ඒක තමන් ඉදිරියට ඒවි. මට කියන්න උවමනා වුණේ බුදුරජාණන් වහන්සේ ජයසිරි මහ බෝසෙවණේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිගන්න කැමති නැති නිසා තමයි අපි දුකෙන් එන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මිනිසයාට කිසිම හැඟීමක් නැහැ. නමුත් එදා පින්වන්තයෝ බුද්ධ කාලේ පහළ වෙච්ච චතුරාර්ය සත්‍ය කියන වචනේ අහපු පමණින් මගපල් ලැබුවා. තමන්ගේ ජීවිතේට දුක එනකොට තමන්ගේ ඔය චතුරාර්ය සත්‍ය කොටස් තියෙනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ කියලා. ඒතර ජීවිතේ ඔය දුක් කොටස් ටිකට මට මතක හිටිට 12ක් වගේ. ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ඊළඟට ප්‍රියංගෙන් වෙනවීම, අප්‍රියං ආයකතු වීම, පංච උපාදානස්කන්ධ දුක. මේ කොටස් ටිකට දාලා ජීවිතේ දිහා බලන්න. හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයක් කියලාම පෙනේවි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයක් කියලා. ඒ චතුරාර්ය සත්‍ය සිහි කරන කෙනාට බෝධීන් වහන්සේගේ ආනුභාවයත් එක්ක හිතේ එකතු වෙනවා. ඒ නිසා මේ දුකෙන් නිදහස් වීමක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර මිසක්කා මරණයෙන් නම් විසඳුමක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් මිසක්කා මිනිසුන්ගෙන් ගැලවිලා වෙන කොයි ලෝකෙට යන්නද? මැරෙන අය ආයි උපදිනවා. උපදින අය ආයි මැරෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනීය ශ්‍රාවකයෝ බ්‍රහ්ම ලෝක උප්පත්තිය පවා එදා අනිත්‍ය දුක්ඛයි විපරිණාම වශයෙන් හිතේ හැල්ම නැති කරගත්තා. කාම සැපය ගැන කවර කතාවද? හැම දෙයකටම තියෙන තෘෂ්ණාව නැති කළා. මේ කයට තියෙන තෘෂ්ණාවක් නැති කළා. ඒ නිසා මේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ බෝසෙවෙනි අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍යයි කියලා. බෝසෙවෙනි පිරිත් කියුන්ට ධම්මචක්කය ආදී චතුරාර්ය සත්‍ය විස්තර වෙන පටිච්ච සමුපාදේ විස්තර වෙන පිරිත් සජ්ජායනා කරන්න තමන්ට අවබෝධය වෙනස. භාවනා වශයෙන් සිහි කරන්න සත්‍ය. තමන්ට දුකක් එනකොට අර දුක් වලින් කෝකටද මේ දුක අයිති? බුදුරජාණන් වහන්සේ මේක දැක්කා නේද කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සද්ධාවටපත් වෙන්න. ඔයාලා හිතන්නකො මැරිලා කෙනෙක් උපදිනවා දකුණු ඉන්දියාවේ වීදියේක දෙමළ ගෙදරක උපදිනවා. බෝධීන් වහන්සේලා නැහැ. ධාතුන් වහන්සේලා නැහැ. සංඝයා නැහැ. ජීවිතේට දන් හැන්දක් බෙදන්න බෑ. දැන් අර හින්දියෙන් බුද්ධ රශ්මි channel එකක් මේ මහමෙවුනායෙන් ආරම්භ කළා දැන් ධර්ම දේශනා කරනවානේ හින්දි ස්වාමීන් වහන්සේලා ඉන්දියාවේ. ඉතින් ඒව ඉන්දියාවේ අය අහලා දන් දෙන්න ආසයි. ඒ ශ්‍රද්ධාව ඇතුණම දන් දෙන්න හිතෙනවනේ. සංඝයා නැහැ. බුදුන් වදින්න ආසයි. ඕන් ඉන්න පැතිවල බෝධීන් වහන්සේලා නැහැ. ධාතු සෑය නැහැ. අපිට මේ ඔක්කොම ළඟ තිබිලා වටිනාකමක් නැහැ. වටිනාකමක් නැහැ. සංසාරේ කොයි තරම් අත් නැතුව ඉපදුනාද? ඒකට අත් දෙක එකතු කරලා වඳිනවා කියලා එකක් නැහැ. සංසාරේ කොයි තරම් ගොළු වෙලා අපි ඉපදුනාද? චතුරාර්ය සත්‍ය කටින් කියනවා කියලා එකක්, පිරිතක් කියනවා කියලා එකක්, ඉතිවිසෝ ගාතාව කියලා බුදුගුණ කියනවා කියලා එකක් නැහැ. සංසාරේ කොයි තරම් ගොළු වෙලා ඉපදුනාද? ඊළඟ ජීවිතේ අපි ගොළු වුණොත් මේ කටෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න බෑ. සංසාරේ අපි කන් ඇහෙන්නේ නැති කෙනෙක් කියලා ඉපදුණොත් මේ කනෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියන හඬවත් අහන්න බෑ. සංසාරේ අපි ඇස් නැතුව ඉපදුණොත් අන්ධ වෙලා ඉපදුණොත් චෛත්‍ය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. බෝධි කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ අරහත් දජය කසාවත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අපිට ඊළඟ ජීවිතේ එහෙම නොවෙනවා කියන්නේ තියෙන සාක්ෂිය මොකද්ද? ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේ දකින්න බුදු නුවණින් මොහුට මේ විපාක දුන්නේ කල්ප කෝටියකට කලින් කරපු කර්මයක් කියලා. ඒ කියන්නේ සමහර කර්ම තියෙනවා කල්ප කෝටියකට කලින් කරපු කර්ම ඊළඟ ජීවිතේ විපාක දෙනවා. ඊළඟ ජීවිතේට ආසන්නම හේතුව මේ ජීවිතේ කියලා හිතන්න එපා. ඊළඟ ජීවිතේට ආසන්නම හේතුව මේ ජීවිතය කියලා හිතන්න එපා.
අපි දැන් වැරදි කරන්නේ අපි මිනිසුන්ට කරදර කරලා නැහැ. අපිට ඔහොම වෙන්නේ නැහැ. පන පිටින් ඇඳේ කුණු වෙලා මිනිස්සු මැරෙනවා. මිනිස්සු කියනවා අපි නම් ඔහොම පව් කළා නැහැ. කය කියන්නේ පැරණි කර්මයක්. මේ ජීවිතේ අපි හොඳට හිටියට සංසාරේ මොනවා කරන්නේ නැතිද? මෙච්චර බණ ඇහිලා මෙච්චර හොඳ දේවල් ඇහිලා චෛත්‍ය බෝධි තියෙන කාලේ අපේ හිතට කොයිතරම් ජරා දේවල් හිතෙනවද? මෙච්චර බණ අහලා පින්පව් ගැන අහලා තරහක් ආවට පස්සේ අපිට ඔක්කොම අමතක වෙනවනේ. අම්මට තාත්තට පවා කොච්චර සැර කරනවද? අතේ තියෙන එක පොලේ ගහනවනේ. කොච්චර බණ ඇහුවත් ලෙඩ වෙනකොට අපි දුක් වෙනවනේ. එතකොට ධර්මය අහලා මෙච්චර පින්පව් ගැන අහලා සංසාරය ගැන අහලා ඊට පස්සේ අමනුෂ්‍ය ප්‍රශ්න එනකොට ඇයි අපිට මෙහෙම කරදර? අනේ අපිට සැනසෙල්ලේ ඉන්න නැද්ද? සංසාරේ දුකයි කියලා සිහි කරගන්නවත් බෑ දැන් පවා. දැන් පවා සිහි කරගන්න බෑ. එහෙමනම් පින්වතුනි ධර්මයේ නැති ලෝකෙක ඉපදුනොත් මොනවා වේද? ඉතින් ඒ නිසා දැන් ඇස කන නාසාදිය හොඳට තියෙන මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇහෙද්දී චෛත්‍ය බෝධි විහෙර විහාරයේදී අත් දෙක එකතු කරලා හොඳට වන්දනා කරන්න, හොඳට දම්පැන් පුදා ගන්න, සවම්පත් පුරා බණ අහන්න. ඒ අහන බණ පොඩ හරි කල්පනා කරගන්න. පොඩ හරි කල්පනා කරගන්න. අර මරණයේ දිනපොත කියන පොත් වහන්සේ කියවල ජීවිතය දිහා බලන්න. පින්වතුනි මැරෙන අයට දඬුවම් නියම කරනවා යම රජුරෝ නිරේ ඉපදුනාට පස්සේ. ඒ යම රජත් මැරිලා යනවා. මැරෙන මිනිස්සු මාර්යා නැමැති කෙනා ගහකින් ගෙඩි වැටුණ ගෙඩි කූඩේට එකතු කරනවා වගේ ගහකින් වැටුණ ගෙඩි ඊටත් වඩා වේගයෙන් මාර්යා මලවුන් එකතු කරනවා. ඒ මාර්යත් මැරිලා යනවා. සීලු දෙනා මැරෙනවා. ආයෙ උපදිනවා. ආයෙ මැරෙනවා. එහෙම සංසාරයක් තියෙන්නේ. මේම සංසාරයකින් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මාර භූමියෙන් පනිනවා. පැනිලා පිට ඉඳලා කියනවා මේකෙන් ගැලවෙන්න කියලා. කොයිතරම් විශ්වාසයකින් උවමනාවකින් අර මාරය මෙරි උපදින ලෝකයෙන් නිදහස් වෙන්නේ කොච්චර අමාරුවෙන්ද කොච්චර සුළු ප්‍රමාණයක්ද? අර මලවුන්ගේ දිනපොතේ මිනිස්සු මැරෙන්න හිතන විදිහ, මැරිලා යන ලෝක, ඔවුන්ව පාලනය කරන බලවේග, ඊට පස්සේ මේකෙන් කෙනෙක් ගැලවෙන හැටි, ගැලවුණ අයගේ හිතේ තියෙන ස්වභාවය ඔක්කොම විස්තර කරනවා. හොඳට කියවන්න. ඔබට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.